අද අපි කතා කරන්න යන්නේ මල්ටි ඩිමෙන්ෂනල් ඇරේස් ගැන. ඉතින් ඔයාලට කලින් වගේම මේ විදිහට numpy import කරගන්න වෙනවා. ඊට පස්සේ මම මෙතන numpy වලින් array එකක් create කරගන්න np.array. ඊට පස්සේ මම මෙතනදී අවධානය දෙන්න ඕනේ මෙන්න මේ number of brackets. මෙතන තියෙන එක bracket ජෝඩුවක් විතරනේ. ඔයා මෙන්න මේ bracket ජෝඩු ප්‍රමාණයට ඔයා හොඳ අවධානයක් දෙන්න ඕනේ මේ dimensional arrays වලදී. ඉතින් මෙතනදී මම එක value එකක් විතරක් pass කරන්න. ඊට පස්සේ අපිට numpy වල inbuilt function එකක් තියෙනවා ndim කියලා. ඒ කියන්නේ number of dimensional. ඊට පස්සේ ඔයාගේ array එක මෙතෙන්ට pass කරන්න පුළුවන්. අපි බලමු මේක print කරලා මොන වගේ output එකක්ද අපිට හම්බ වෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක one dimensional array එකක්. ඒක එක කියලා මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේකට අපි සංඛ්‍යා ටිකක් ඇඩ් කරලා බලමු මොන හරි තව වෙනස් වෙනවද කියලා. Python ඒත් එකම තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට තව බ්‍රැකට් එකක් මෙතෙන් ඇඩ් කරගත්තොත්, තව බ්‍රැකට් ජෝඩුවක් මෙතෙන් ඇඩ් කරගත්තොත් මොකද වෙන්නේ? ඔයාලට මේක 2 dimensional array එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දැන් array එක 2 dimensional. ඒ වගේම ඔයා තව බ්‍රැකට් ජෝඩුවක් මෙතෙන් ඇඩ් කරොත් මෙන්න මේ විදිහට මේක 3 dimensional array එකක් විදිහට මෙතනපත් වෙනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ dimensional arrays කියන්නේ මොනවද කියලා. අපි බලමු තව ටිකක් මේක deep ගිහිල්ලා. ඔයාලට පේනවා ඇති මෙතන මම pass කරලා තියෙන්නේ එක list එකක් විතරයි. හරි. අපි බලමු 2 dimensional array එකකට මෙන්න මේ වගේ තව එකක් pass කරලා. මේ වගේ තව එකක් pass කරලා බලමු ඒත් result එකේ වෙනසක් වෙනවද කියලා. මම මෙතන numbers වෙනස් කරන්නම් 4 ඊට පස්සේ 5 ඊට පස්සේ 6. අපෝ අපි මේක run කරලා බලමු වෙනසක් වෙනවද කියලා. නෑ, ඒත් වෙනසක් වෙලා නෑ. තාම 2 dimensional. ඒ කියන්නේ ඔයා අවධානය දෙන්න ඕනේ මේ පිටතේ තියෙන bracket ප්‍රමාණය. මේ පිටතේ තියෙන bracket ප්‍රමාණය අනුව තමයි ඔයාගේ array එකේ dimensional ගාන depend වෙන්නේ. ඉතින් මෙතන තාම 2 dimensional. මොකද bracket දෙකයි තියෙන්නේ. අපි බලමු 3 dimensional array එකක් try කරලා. ඉතින් මෙතනදී ඔයා දන්නවා table එකක් ගත්තාම table වල row සහ column කියලා දෙයක් තියෙනවානේ. මම මෙතන row 3ක table එකක් හදන්න යන්නේ. ඉතින් මේක ගත්තොත් එහෙම මේක එක row එකක්. මේ row එකේ rows දෙකක් තියෙනවා. ඒ කියන්නේ පැටලෙනවද? අපි බලමු. දැන් අපි මේ විදිහට one dimensional array එකක් හදාගත්තා කියන්නකෝ. දැන් මෙතන තියෙන්නේ one dimensional. හේතුව මොකද්ද? එක bracket එක bracket ජෝඩුවක් විතරයි තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේක එක row එකක්. මේ වගේ rows කීයක් තියෙනවද මෙතන? මේ 2 dimensional array එක ඇතුලේ one dimensional ඒවා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන rows දෙකක් තියෙනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති. හරි. අපි බලමු තව rows ටිකක් add කරන්න try එකක් දෙමු. මෙතනදී මම පාවිච්චි කරන්න යන්නේ 3 dimensional array එකක්. ඉතින් මෙතනදී මම මේ විදිහට තව bracket ජෝඩුවක් add කරගන්නවා. ඊට පස්සේ මම තව මෙන්න මේ විදිහට layers පෙළි තව දෙකක් add කරගන්නවා. layers කියන්නේ මොකද්ද? දැන් මෙතන ඇතුලේ තියෙන rows දෙකක් නේ. මෙතන ඇතුලේ තියෙන rows දෙකක්. මේ තනි එක්කටම අපිට කියන්න පුළුවන් layer එකක් කියලා. මම මේ විදිහට තව layers දෙකක් add කරගන්නවා. ඉතින් ඔයාලා 3 dimensional array වලදී මේ layers set කරද්දී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේවා add කරගන්නේ 2 dimensional විදිහට. ඉතින් මේ විදිහට මම තව values ටිකක් add කරගන්න 7 8 9 ඊට පස්සේ තව එකක් මම මේ විදිහට 10 11 12 ඊට පස්සේ තව එකක් අපිට මේ විදිහට add කරගන්න පුළුවන් layer එකක්. මම මෙතන 13 14 15 ඊට පස්සේ තව එකක් 16 17 18. හරි. දැන් මෙතන layers කීයක් තියෙනවද? මං කිව්වා කලින් මෙන්න මේ එකම්ම layer එකක්. මේ එකම්ම layer එකක්. දැන් මෙතන layers 1යි 2යි 3යි. එතකොට මේ layer එකක් තුල row කීයක් තියෙනවද? කලින් මං කිව්වා one dimensional array එක row එකක් විතර තමයි අපි එක පිළිගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති one dimensional array කීයක් තියෙනවද? මේ කහ පාටින් පෙන්නන්නේ. දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක layer එක rows දෙකක් දැන් මෙතන තියෙනවා. මේ වගේත් එහෙමයි. එතකොට column කොහොමද වෙන්නේ? දැන් මේ row එක ඇතුලේ ඔයාලට පේනවා ඇති column 3ක් තියෙනවා. 1 2 3. දැන් මේ 4 5 ගත්තත් column 3ක් තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි ඇති. අපි බලමු කොහොමද ඒ layers ගාන, ඒ rows ගාන, column ගාන ගන්න කියලා. ඉතින් මෙන්න මෙතනදී තමයි අපි පාවිච්චි කරන්නේ np.shape කියන එක. මේක පාවිච්චි කරාට පස්සේ
අපිට පුළුවන් ඔය කිව්ව ටිකම අවුට්පුට් එකක් විදිහට මෙතනදී ගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ tree කියන්නේ මොකද්ද? layers 3ක් තියෙනවා. මේ විදිහට අපිට layers 3ක් තියෙනවා. ඒ වගේම 2 කියන්නේ මොකද්ද? rows ප්‍රමාණය. එක layer එකක් ඇතුළේ rows කීයක් තියෙනවද? මේ කහ පාටින් පෙන්නන්නේ දෙකක් තියෙනවා. එතකොට ඒ row එක ඇතුලේ columns කීයක් තියෙනවද? 3ක් තියෙනවා. අන්න ඒක තමයි මෙතන අපිට output එක විදිහට හම්බෙලා තියෙන්නේ. ඉතින් මම මේක කමෙන්ට් එකක් දාලා ඔයාලට එන්නන්න. එතකොට ඔයාලට මේක තේරුම් ගන්න ලේසි. අපි මේ කමෙන්ට් එකක් දාලා වෙන්න. sorry. මෙතන පළවෙනි එකෙන් මොකද පෙන්නන්නේ? layers. ඊට පස්සේ දෙවෙනි එකෙන් rows. තුන්වෙනි එකෙන් column. අපි හරි. ඊට පස්සේ බලමු දැන් මේ array එක ඇතුලේ තියෙන values කොහොමද අපි access කරන්නේ කියලා. මේක හරිම සරල දෙයක්. මෙතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් වාගේ array name එක. ඊට පස්සේ මේ විදිහට bracket එකක් දාලා වෙලා අපි හිතමු අපිට access කරන්න ඕනේ මෙන්න මේ දෙක කියන value එක කියලා. එතකොට දෙක කියන value එක access කරද්දී ඔයාලට මෙන්න මේක මෙතන follow කරන්න වෙනවා. මේක follow කරද්දී ඔයාලට පුළුවන් කීවෙනි layer එකද? අපි මෙහෙම ගත්තොත් එහෙම මේ layer කීවෙනි එකේද දෙක කියන එක තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේකේ පළවෙනි layer එකේ තමයි අපේ දෙක කියන එක තියෙන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑමින් වලදී අපි එක කියන එක සලකන්නේ බිඳුව කියලා දන්නවා ඇතිනේ. ඒකින්ද අපිට මෙතන එක කියන එක පළවෙනි layer එක සඳහන් කරන්න අපි බිඳුව කියලා දෙනවා. ඊට පස්සේ කීවෙනි row එකේද? පළවෙනි layer එකේ කීවෙනි row එකේද? මේ තියෙන්නේ. මෙන්න මේ පළවෙනි row එකේ දෙක තියෙන්නේ. ඒකින්ද අපිට පළවෙනි row එක සඳහන් කරන්න බිඳුව කියලා දෙන්න වෙනවා. ඊට පස්සේ අපි බලමු දෙක තියෙන්නේ පළවෙනි row එකේ කීවෙනි column එකේද? දැන් ඔයාලට බලන්න පුළුවන් බිඳුව 1. මේක දෙවෙනි column එක තමයි උනා ප්‍රෝග්‍රෑමින් වලදී අපි මේක සලකන්නේ 1 කියලා index එක. දැන් අපි මේක print කරලා බලමු. මොන වගේ output එකක්ද අපිට හම්බ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දෙක කියන එක අපිට මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට මේකේ තියෙන හැම value එකක්ම access කරන්න පුළුවන්. ඉතින් 2 dimensional උනත් 1 dimensional උනත් ඔයාට ලේසියෙන් access කරන්න පුළුවන්. ඔයාට මෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගත්තොත් ඒවත් ලේසියෙන්ම ඔයාට access කරන්න පුළුවන්. මේ තරම් ඒවා අමාරු නෑ. අපි බලමු මෙන්න මේක ලේසියෙන් කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා. පුළුවන්. අපිට numpy වලදී මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් මෙන්න මේ add කරපු values ටික තනි bracket එකක් ඇතුළෙම දාලා print කරන්න. බලමු same output එකද අපිට එන්නේ කියලා. same output එකම තමයි ඇවිල්ලා තියෙන්නේ. දෙක කියන එකම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට අපි කියන්නේ chain indexing කියලා. මේකට අපි කියන්නේ chain indexing method එක කියලා. ඒ වුණාට මේක ඔයාලට තේරෙන්නේ නැති කොච්චර ලේසිද කියලා. ඉතින් මං හිතනවා ඔයාලට අද උගන්වපු දේවල් තේරෙන්නේ නැති කියලා. මේක පොඩ්ඩක් ඔළුව පැටලෙන්න පුළුවන් වෙන්න මේතනදී. ඔයාලට එකපාර තේරුම් නැත්නම් අපෝ මේ වීඩියෝ එක බලන්න එතකොට ඔයාලට තේරෙයි. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.